ශාස්ත්‍රයක් අහමුද? ඈත අතීතයේ ඉන්දියාවේ හිමාලයේ විසූ මහ ඍෂිවරුන් විසින් අවුරුදු 5000කට පමණ පෙර දේශනා කොට ග්‍රන්ථාරූඪ කළ විද්‍යාවක් තමයි මේ හස්තරේඛා ශාස්ත්‍රය. මිනිසෙකුගේ අතේ ලියවී ඇති රේඛාවලින් ඔහුගේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කියවෙන බවයි එහි සඳහන් වෙන්නේ. ඉතින් ඔබත් කැමතිද මේ හස්තරේඛා ශාස්ත්‍රය ඉගෙන ගන්න? එහෙනම් අපේ ශාස්ත්‍රීය YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. අපි ගෙනෙන මේ වීඩියෝ පාඩම් මාලාව ඔබට ඒ සඳහා ගොඩක් උදව් වේවි. ශාස්ත්‍රයක් කියන්න පෙර අත්ල හොඳින් පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. ඒ වගේම හොඳට ආලෝකය තියෙන තැනක් වෙන්නත් ඕනේ. නැත්නම් අතේ ඇති සියුම් රේඛා පිහිටීම් ඔබට නොපෙනී යා හැකියි. ශාස්ත්‍රීය YouTube channel එකේ ගෙන එන දෙවන වීඩියෝ එක තමයි මේ. අපේ පළවෙනි එපිසෝඩ් එකෙන් අපි ඔබට මෙහි දක්වා ඇති ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව, හදවතේ රේඛාව, දෛව රේඛාව සහ සාර්ථකත්වයේ රේඛාව යන හස්ත රේඛා හඳුන්වා දුන්නා. ඔබට මේ එපිසෝඩ් එක මග ඇරුණා නම් පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙන ලින්ක් එක පාවිච්චි කරලා ඒ වීඩියෝ එකත් නරඹන්න පුළුවන්. අද අපි බලමු මිනිසෙකුගේ ජීවිතයට ධනය, බලය, කීර්තිය, සාර්ථකත්වය ගෙනෙන දකුණු අතලේ පිහිටා තිබෙන හස්තරේඛා සටහන් සහ සලකුණු මොනවද කියලා. බලගත් ත්‍රිකෝණය. බොහෝ හස්තරේඛා ශාස්ත්‍ර ග්‍රන්ථවල මේ බලගත් ත්‍රිකෝණය ගැන සඳහන් වෙනවා. බොහෝ විට මේ ත්‍රිකෝණ සටහන ඔබේ ශීර්ෂ රේඛාව සහ දෛව රේඛාව ආශ්‍රිතව තමයි පිහිටා තිබෙන්නේ. ඔබේ අත්ලේ මෙලෙස පැහැදිලිව ත්‍රිකෝණ සලකුණක් සටහන් වී ඇතනම් ඔබ අනිවාර්යෙන්ම බොහෝ ධනය, බලය, කීර්තිය සහ සාර්ථකත්වය උපයා ගැනීමට වාසනාව ඇත්තෙක්. මේ ත්‍රිකෝණ සලකුණේ විශේෂත්වය තමයි ඔබ එලෙස ධනය, බලය, ප්‍රසිද්ධිය, සාර්ථකත්වය උපයාගනු ලබන්නේ ඔබගේ යම් දක්ෂතාවයක්, නිර්මාණශීලීත්වයක්, හැකියාවක් හෝ යම් නිපුණතාවයක් හරහායි. ඒ ඔබගේ පරම්පරා පවුල් උරුමයක් ලෙස හෝ ලොතරැයි දිනුම් ඇදීමක් වැනි හදිසි ධනලාභයක් නිසා සිදුවන්නක් නොවේ. ඔබ විසින් ඔබගේ දක්ෂතාව, නිර්මාණශීලීත්වය, හැකියාව හෝ යම් නිපුණතාවයක් උපයෝගී කරගෙන විශාල ධනයක්, බලයක්, කීර්තියක්, සාර්ථකත්වයක් උපයා ගැනීමට සමත් වෙනවා. ඔබට ඒ සඳහා අවශ්‍ය වාසනා බල මහිමය තියෙනවා. දැන් පොහොසත් වෙන්න, සාර්ථක වෙන්න ඕන තරුණ අය විතරද? එහෙම නෑනේ. බොහෝ අයට ජීවිතේ උන් බලාපොරොත්තු වෙන දියුණුව ලැබෙන්නේ මැදි වයසේදී. මේ රූප සටහනේ දක්වා ඇති පරිදි ඔබේ හෘද රේඛාවේ සිට කෙටි රේඛාවක් අතේ මැද ඇඟිල්ල දෙසට යන ආකාරයෙන් පිහිටා ඇතනම් එයින් අදහස් වන්නේ ඔබ ජීවිතේ බලාපොරොත්තු වෙන ධනය, සාර්ථකත්වය, දියුණුව ඔබට ලැබෙන්නේ වයස 50 ගණන් වලදී බවයි. සමහරු කියන්න පුළුවන් මට තාම එච්චර වයස නෑ. ඒත් මම දැනටම හොඳට සල්ලි හම්බ කරනවානේ කියලා. ඒ අයට කියන්න ඕමනයි ඔබේ සැබෑ සාර්ථකත්වය, විශාලතම ජයග්‍රහණ ඔබට ලැබෙන්නේ නියමිත මැදි වියේදී බව. ඒ සඳහා තරුණ වියේ සිටම ඉදිරි දැක්මක් සහිතව සැලසුම් කරන්න. ඔබව ශක්තිමත්ව ගොඩනගා ගන්න. ඉරණම් කතරය. මෙතෙක් සඳහන් කළ මේ හැම සලකුණක්ම සාර්ථකත්වය, දියුණුව සම්බන්ධයෙන් පවතින පිහිටීම් වුණාට
ඔබට දැන් තේරෙනවා ඇති මේ කියපු විවිධ සලකුණු වල එකිනෙකට වෙන් කරන පොඩි වෙනස්කමකුත් තියෙනවා කියලා. මේ රූප සටහනේ දැක්වෙන පරිදි ඔබේ හදවතේ රේඛාවත් ශීර්ෂ රේඛාවත් අතර මේ ආකාරයෙන් කතර සලකුණු එකක් හෝ කිහිපයක් පිහිටා ඇතනම් ඔබ පතන දියුණුව ලබා ගන්න ඔබට ඔබේ ජීවිතය තුළ බොහෝ අවස්ථා මාර්ග හෝ සහයෝගයන් ලැබෙනවා. ඔබ වෙනුවෙන් බොහෝ දුරට විවෘත වෙනවා. ඒ කියන්නේ මේ කතර සලකුණ ඔබේ අත්ලේ තිබේ නම් ඔබට ජීවිතයේ බොහෝ chances and opportunities ලැබෙනවා දියුණුව වෙත යන්න. ඔබ සූදානම් වෙලා හිටියොත් ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ඔබට ජීවිතයේ බොහෝ ජයග්‍රහණ සහ ශීඝ්‍ර දියුණුවක් ලබා ගන්න පුළුවන්. ඔබේ අත්ලෙත් මෙම රේඛා සටහන් මෑත්නම් ඔයාට ශාස්ත්‍රය හොඳට කියවුණා නම් පහත කමෙන්ට් වල ඔබේ අදහස් දක්වන්න අමතක කරන්න එපා. අපිත් කැමති ඒ ගැන දැනගන්න. ඔබ සතුටින් මේ ශාස්ත්‍රය ඇහුවනම් ඔබේ දෙමාපියන්, පවුලේ අය, ඥාති හිත මිතුරන්, පෙම්වතා හෝ පෙම්වතිය ඒ සියලු දෙනාත් කැමති වෙයි මේ වගේ ශාස්ත්‍රයක් අහන්න. එහෙනම් ඒ අයත් එක්කත් මේ ශාස්ත්‍රය ෂෙයා කරගන්න ඔයාට පුළුවන්. තවත් මේ වගේ වීඩියෝ කිහිපයක් නැරඹුවාම ඔයාටත් පුළුවන් වෙයි නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට දන්න කියන අයට ශාස්ත්‍රයක් කියන්න. එහෙනම් අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. තුන්වෙනි කොටසින් නැවත මුණ ගැහෙමු. ඔබට ජය.